ශෂියන් ප්‍රභා YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න හුඟ කාලෙකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වෙච්ච නිසා මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මුලින්ම අපි මේ අවුරුද්ද පටන් ගන්නකොටම හැම අවුරුද්දෙම ශිවරාත්‍රියට කතරගම යනවා. ඇත්තටම අපි කතරගම ගිහිල්ලා දන්සලක් දෙනවා. ඉතින් මට හිතුණා මේ දන්සලේ වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනවවත් හොඳයි කියලා. මේ පාර අපි දන්සලට තෝරගත්තේ කිරිබතුයි සීනි සම්බෝලයි වතුර බෝතලයක් දෙන්න තමයි අපි ප්ලෑන් කරගෙන තිබුණේ. ඉතින් දැන් මේ පෙන්නන්නේ අපි මුලින් සීනි සම්බෝලේ හදාගත්තා. සීනි සම්බෝල නම් කිලෝ 30ක විතර හැදුවා. ඒ වගේම අපි මේ කතරගමින් මෙන්න මේ අයියව හොයාගෙන කිලෝ 50ක කිරිබතක් හදලා කිරිවෙහෙර ඉස්සරහට ගිහිල්ලා එන බැතිමතුන්ට අපේ දන්සල පිළිගන්නන එක තමයි හැම අවුරුද්දෙම මුලින්ම අපි කරන්නේ. කිරිවෙහෙර පාමුල දන්සලක් දෙනවා කියන එක ලේසි පාසු කාර්යයක් නන් නෙමෙයි. ඒකට සෑහෙන පිරිසකගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සෑහෙන පිරිවැයක් දරන්නත් සිද්ධ වෙනවා. හැම අවුරුද්දෙම අපේ ට්‍රිප් යන සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් උපරිම සහයෝගය අපිට ලැබෙනවා. ඒ නිසා තමයි මේ දන්සල මේ වගේ අවුරුදු දෙකක් නොකඩවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ සහයෝගය අපිට උපරිම ලැබිච්ච නිසා තමයි මේක මෙච්චරටම සාර්ථකව කරගන්නත් ලැබුණේ. ඒකට නම් සෑහෙන ස්තුති කරන්න ඕනේ අපිත් එක්ක ගිය හැම දෙනාටම. දැන් වෙලාවත් මං හිතන්නේ 12 පහුයි. මේ අයියා හැබැයි හැම අවුරුද්දෙම අපිට අවශ්‍ය විදියටම අපේ කිරිබත ලස්සනට සකස් කරලා දෙනවා. ඒ ගැන එයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. දැන් ඔන්න අපි කිරිබත හදන ගමන් තමයි ඉන්නේ. මේක ලේසි වැඩක් නෙවෙයි. කිලෝ 25ක කිරිබතක් හදනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒ වගේම මේ වගේ දෙකක් සකස් කරන්නත් ඕනි. උදේ පාන්දර 7 පමණ වෙනකොට අපි දන්සල සඳහා සූදානම් වෙන්නත් ඕනි. ඉතින් මේ අයියා දීපු සහයෝගය ඔක්කොටම වඩා වටිනවා. දැන් අපි මුල්ම කිරිබත සකස් කරගෙන ඉවරයි. දැන් තියෙන කිරිබත කෑලි කපා ගැනීම සඳහා වඩා ගන්න එක. ඒකත් අපිට ලේසි පාසු කාර්යයක් උනේ නැහැ. මොකද මෙතන කිලෝ 25ක් තියෙනවා. එතකොට මේ විලායකයේ තිබ්බ හැම මේසෙම මේ සඳහා ලෑස්ති කරගන්න උනා. මේස 4ක් එකතු කරලා තමයි කිරිබත වඩා ගන්න මෙතන සූදානම් කරගත්තේ. ඇත්තටම මේ හොටෙල් එකේ ආයිති අයියට අපි සෑහෙන ස්තුතිවන්ත වෙන්න ඕනි. මේ කාර්යය අපිට මෙච්චර සාර්ථකව කරගන්න මේ අවුරුදු දෙකේම මාර සපෝට් එකක් දුන්නේ. ඒ ගැන සෙනරි ගෙස්ට් එකේ අයිති අයියට ගොඩාක් ස්තුතියි කියලා තමයි කියන්නේ. මේ ආකාරයට සකස් කරගත්ත කිලෝ 50 කිරිබත අපි මුලින්ම පූජා කරන්නේ බුදුන්ට. අපි පාන්දර 5ට තමයි ගියේ කිරිපිඩු පූජා කරන්න. පූජා කළ ඉවර වෙලා 7ට වගේ තමයි දන්සල දෙන්න පටන් ගත්තේ. ඇත්තටම මේ අය මං ඉල්ලුවටත් වඩා කලින් මට කිරිබත සකස් කරලා දුන්නා. ඒක තමයි ගොඩක්ම වටින්නේ. අනිත් එක සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙන කෝකියෙක් තමයි මේ අයියා. මොකද මම ගිය පාර කිරිබත හදලා මම මේ පාරත් එයාටම බාර දුන්නේ. මට ගිය පාරත් උපරිමයටම මට අවශ්‍ය විදියටම කළා දීපු නිසා. ඉතින් ඔයගලන්ටත් මේ වගේ පුංචි දන්සලක් දෙන්න ආසාවක් තියෙනවා නම් යන්න ශිවරාත්‍රියට ගිහිල්ලා ගොඩක් අය දන්සල් දෙනවා. Tamanට පුළුවන් විදියට දන්සලක් සූදානම් කරලා පවුලයත් එක්ක එකතු වෙලා දෙනවා නම් ඒක තමයි උතුම්ම දාණය. ඔන්න ඉතින් ඔය විදියට තමයි අපේ දන්සලේ කටයුතු ලස්සනට ඉවර කරගත්තේ. අපි දන්සලේ කටයුතු ඉවර වෙලා මහදේවාලේ පූජාවට සහ ශිව පූජාවට අපි රාත්‍රියේ යන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඔයගලන්ට ශිව පූජාවේ වීඩියෝ එකකුත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔබ හමුවට එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්. බයි බයි. මාරදී මහත්මියක් කෑගල්ලේ පැමිණිලා තමන්ගේ යුතුයකම කළා පිළිවෙල සම්වර්ධන අරමුණට දායක වෙනා නිරෝගී සුවයම අත්වේවායි ප්‍රාර්ථනා කරනවා. වරකාපොළ චන්ද්‍රානී මහත්මිය පවුලේ අයට සිත ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.